නෝනා මොකක් හරි කරදරයක් නම් කියන්න. නෑ නෑ මට කිසි කරදරයක් නෑ. කරදරයක් නම් කියන්න මම මේක සපෝට් එකක් දෙන්නම් 40 වල. මට කිසි කරදරයක් නෑ. ප්ලීස් මට කරදර කර නැතුව යනවද? නෝනා නෝනා ගමන දැන් බය නැතුව නෝනට යන්න පුළුවන්. අනේ බොහොම ස්තුතියි කරපු උදව්වට. නෝනා කරදරේ වල ඉඳන්දයි මම මේ උදව් කරේ නෝනා යන්නේ. චුට්ටක් ඉන්නවද? මේක තියාගන්න. මේක තියාගන්න. නෑ නෝනා. මම සල්ලි බලාපොරොත්තු වැඩේ කරේ නෑ නෝනා. මේක මදේද? චුට්ටක් ඉන්නකෝ. පොඩක් අහන්න. මේක තියාගන්න මට මේ විලාව කලේ ලොකු උදව්වක්. මේක තියාගන්න. නෑ නෝනා. නෝනා කරදරේ වෙලා ඉන්න හින්දායි මම මේ නෝනට මේ උදව් කෙරුවේ. නෝනා දැන් ඔය සල්ලි ටිකක් දාගෙන නෝනා යන්න ආව ගමන් මම සල්ලි බලාපොරොත්තු වැඩේ කරේ නෑ නෝනා. මම යන්න නෝනා. අනේ බොහොම ස්තුතියි කරපු උදව්වට. බොහොම ස්තුතියි. නෝනා. නෝනාට උදව්වක් කරන්න වගේ හිතුණා. එදාට මා මතක් කළා ඒ කෙනාට උදව් කරන්න. ඒක ලොකු පිනක්. බොහොම ස්තුතියි. මේ වෙලාවේ මට කරපු උදව්වට. මම යන්න නෝනා. මොනවද බොන්නේ? මොනවද තියෙන්නේ? අපේ ස්පෙෂල් කොෆි එකක් තියෙනවා. ඒක දෙන්නද මිස්ටර්? ඒක නෙමෙයි. ඔයාගේ නම මොකක්ද? මිස්. නම හුවෙලා මෙයෝ. මං නන්දිනී මිස්. මහන්සි නැද්ද මේ තත්ත්වෙ ඉඳගෙන වැඩ කරන්නේ? මොනවා කරන්නද මිස්? දරුවා ලැබෙන්න කලින් සල්ලි ටිකක් පවා ගන්න ඕන. ඩිලිවරි එක ළඟයිද? තව ටික දවසයි මිස්. හරි. එනකොට තේ එකක් බොන්න. හරි මිස්. Desi hat lagi ya, Miss?
මාරු නැද්ද මිස්? අනේ නෑ නිලාමිය. උදේ පාන්දර ඕක මාරු කරගන්නකොට මුදල මාත්‍යාගෙන් කෑ ගහනවන්නේ. කමන්නේ මිස්. මම එහා පැත්තේ කඩේ මාරු කරගෙන ඉක්මනට එන්න. නෝනට උදව්වක් කරන්න වගේ හිතුණා. එදාට මා මතක් කළා ඒ කෙනාට උදව්ව කරන්න. ඒක ලොකු පුරුෂයෙක්. අර වගේ තත්වයක ඉන්න ගෑනු ළමෙක් වැඩට ගන්න දුක නැද්ද? ඒ වේදනාව දරාගන්නේ කොහොමද කියලා දන්නවද? මගේ ඉතුරු සල්ලි එයාට දෙන්න. හැබැයි මතක් කරලා මෙන්න මේක එයාට දෙන්න. ඔයිට වඩා ඒ ගෑනු ළමයා ගැන හිතන්න. මහත්තයා මේ අර මිස්ගේ කෑම සල්ලි. මේ ඉතිරි සල්ලි. ඒ මිස්කෝ? එමිස් ගියා. මම ගියා තියාගන්න ඉතුරු සල්ලි. තපොඩි ටැග්ගකුත් තියනවාට දෙන්න නැතින්. මහත්තයා මේ මට? ඔව්. දැන් ඔයා ගෙදර යන්න. ගිහිල්ලා රෙස්ට් එකේ ඉන්න. පැත්ත හම්බුනාට පස්සේ වැටෙන්න. සර් මං අද විතරක් වැඩ කරලා යන්නම් සර්. අපි හිතන තරම් අපේ දරුවා වාසනාවන්ත නෑ. අපේ දරුවා ලැබුණට පස්සේ වියදම් හේදම් ටික පියව ගන්න සල්ලි හම්බුණා. අපි ඉක්මනටම අලුත් ගෙදරකට යමු. ආය අපි ගබඩා කාමරවල ජීවත් වෙන්න ඕනේ නැහැ. අර මිනිස්සු අපි වෙලියට දැම්මේ ගෙවල් කුලි ගෙවා ගන්න බැරි හින්දානේ. ඔයා දුක් වෙන්න එපා. හිතන තරම් අපේ දරුවා වාසනාවන්ත නැහැ. Do
වෙලා